වෙනදා වගේම මගේ channel එකට අදත් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මම නැවතත් කේක් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් අද ඉඳන් නැවතත් ඔයාලට මේ කේක් නිර්මාණය කරන විදිහ ඉගෙන. ඒ වගේම තමයි ඔයාලට කේක් නිර්මාණ වලට අමතරව බොහෝ දේවල් මේ YouTube channel එකකින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා දකින කේක් නිර්මාණය මම නිර්මාණය කරලා තියෙන්නේ බටර් අයිසින් සහ ෆොන්ඩන්ට් අයිසින් භාවිතා කරලා. විශ්වාස කරන්න පුළුවන්ද? කේක් නිර්මාණය ග්‍රෑම් 500 කේක් නිර්මාණයක් කියලා. බෑ නේද? ඉතින් ග්‍රෑම් 500ක කේක් එකක් අරගෙන තමයි මම මේ විදියට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ඔයාලා දකින්නේ මගේ දෙවෙනි කේක් නිර්මාණය. මේ කේක් නිර්මාණය මම අලංකාරවත් කරගන්න භාවිතා කරලා තියෙනවා ෆොන්ඩන්ට් අයිසින් සහ බටර් අයිසින්. ඉතින් බටර් අයිසින් වලින් ස්ටාර් නොසල් එක භාවිතා කළා මම මේ විදියට නත්තල් සීයාගේ මුහුණ එන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම නත්තල් සීයාගේ තොප්පි කොටස ඇස් නහය කට ඒ වගේම මුහුණ කොටස සඳහා මම භාවිතා කරලා තියෙන ෆොන්ඩන්ට් අයිසින්. ඒ වගේම තමයි මම මේකේ වර්ණක සඳහා ෆිලර් බොක්ස් රෙඩ් වර්ණය භාවිතා කරලා තියෙනවා රතු වර්ණය සඳහා. ඒ වගේම කොළ වර්ණය, කළු වර්ණය වගේම ක්‍රීම් පීච් කලර් එක මුහුණ සඳහා භාවිතා කරලා තියෙනවා. ඔන්න දැන් මේ ඔයාලා දකින්නේ තවත් කේක් නිර්මාණයක්. ඉතින් මම මේ කේක් එක ෆොන්ඩන්ට් අයිසින් වලින් කවර් කරගෙන ෆොන්ඩන්ට් අයිසින් එකෙන්ම අලංකාර කරගෙන තියෙනවා. ඉතින් හිම බබාගේ මුහුණ කොටසක් තමයි මම මේ කේක් එකෙන් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් මුහුණ කොටසේ හිස කොටසට පුංචි තොප්පියක්, චෙරි ගෙඩි 3ක්, කොළ 3ක් වගේම මම මේ හිම බබාගේ නහයට කැරට් ගෙඩියක් ආකාරයෙන් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් හරිම ලේසි මේ වගේ පුංචි කේක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ ගොඩාක් අය කැමති කෑමක්. ඉතින් කප් කේක් කියන්නේ ලොකු පොඩි වගේම බොහෝ දෙනා කැමති රසවත් කෑමක්. ඉතින් කප් කේක් එකක් වුණත් අපිට ක්‍රිස්මස් තේමාවෙන් නිර්මාණය කරගන්න පුළුවන් ඉතාම පහසුයි. මේ විදිහට ඔයාලට පුළුවන් මුලින්ම මම බටර් අයිසින් එක දාලා තිනවා 2D නොසල් එකෙන්. ඊළඟට මම මේ 2D නොසල් එකෙන් දාපු අයිසින් ලේයර් එකට උඩින් ස්ටාර් නොසල් එක භාවිතා කරලා මේ විදිහට මම අලංකාර කරගෙන තියෙනවා. ඒ වගේම මේ කප් කේක් එක තවත් ලස්සන කරගන්න මම පුංචි ස්ප්‍රින්කල්ස් භාවිතා කරලා තියෙනවා. ඒ සඳහා රතු ගෝල්ඩ් වර්ණය ඒ වගේම සුදු වර්ණයේ කුඩා ස්ප්‍රින්කල්ස් භාවිතා කරලා තියෙනවා. ඉතින් හරිම පහසුයි. ඔයාලට ගෙදරදී ඉතා ඉක්මනින් පහසුවෙන් වගේම මේ රසවත් කේක් නිර්මාණ ටික නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ ඉතා සරල කේක් නිර්මාණ කිහිපයක් නිර්මාණය කරගන්න විදිහ. ඉතින් ඔයා අලුතෙන් කේක් හදන්න පුරුදු වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වගේ ඉතා සරල කේක් නිර්මාණ කිහිපයක් මුලින් නිර්මාණය කරන්න. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ කේක් නිර්මාණ හදන විදිහ ඉගෙන ගන්න ඔයාලට පුළුවන් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා මම ආදරෙන් ඔයාලට ප්‍රාර්ථනා කරනවා.